බරණ තමා වරුණි ටීචර්. හරිද? මම තමයි බරණ. තේරුණාද? තේරුන්නේ නැහැ. දැන් හිතන්නකො මෙහෙම. දැන් ටීචර් ළමයින්ට ගෙදර වැඩක් දීලා තියනවා කරගෙන ඉන්න. ඒ ළමයි කරගෙන ඇවිල්ලා නැහැ. එතන ඉඳලා කොහොමද ළමයින්ට ටීචර් කතා කරන්නේ? හරිද? එහෙනම් ඔන්න නාට්‍ය පටන් ගමු. ඔන්න දැන් බරණ වන්න ටීචර් වෙනවා. මම බරණ වෙනවා. වඩියමු. අම්මා. ඇයි? රත්තුනා ටීචර් හිටන් ඉතින් මට මේකින් ගන්න බෑ ටීචර්. හරි ළමයෝ වාඩි වෙනවා මමනේ කියන්නේ. වාඩි වෙනවා. අනේ බෑ වගේ ටීචර්. කිව්වම අහලා වාඩි වෙනවා. දැන් මතකයිනේ? මම බරණ ඔය ළමයා වන්න ටීචර්. කවුද? මම බරණ ටීචර් වරුණි ටීචර්. නෑ. මම බරණ ඔය ළමයා වන්න ටීචර්. පටන් ගමු නාට්‍ය. මම වරුණ ටීචර් බරණ. ඔව්. අනේ නා පානවා ටීචර් නෑනේ පා. හරි බලමු. හොඳයිලා ළමයි නැත්තේ. හරි පටන් ගමු. අනේ මන් දන්නේ මේ පන්තියේ පුදුම මූසලකමක් ළමයිනේ තියෙන්නේ. මොකද්ද කිව්වේ? මේ මටද මූසලයි කිව්වේ? මොකද? මං ඇහුවේ මටද මූසලයි කියලා කිව්වේ? බරණ ගුරුවරට කතා කරන්න කියලා දීලා තියෙන්නේ කොහමද? ඉස්කෝලේ ගුණම මේ හැදිච්චකම තියෙනවා. එනවා මෙතන කට ගාගෙන. හරි කරු ගන්න. මොකද ගන්න? කට වහගෙන ඉන්නයි කිව්වේ. කට ඇරියොත් කියන්නේ බොරු. එපා මෙලම හිනායි. ඕන එකටයි එපා එකටයි හැමදේටම හිනායි. ඕම ළමෙක් වුණාම ඉන්න. හරියි. ගෙදරට දුන්නනේ. ගේන්නු ගෙදරට ටික. ගෙදරට. ගෙදර වැඩ කෙරුවා ටීචර්. ඒත් මේ ගේන්න බැරි වුණා. මාල කතා වෙන ළමයා කියන්නේ. ඇයි අත් දෙකක් නැද්ද? කකුල් දෙකක් නැද්ද? කොන්දක් නැද්ද? ඇවිදින්න බැරිද? නෑ ටීචර් ඉතින් ගෙදර කරන වැඩ ඉස්කෝලේට ගේන්න බෑනේ. ඇත්තද? ඔච්චර කාලයක් ගෙදර වෙන්නේ නැති කරේ නේ. කරුණාකරලා වහම යනවා එළියට. වහම යන්නයි කිව්වේ එළියට. නේ ඇති. දැන් නැගිටිමු. මොකද ඇති? මම වරුණ ටීචර්. බරණ මං කිව්වේ දැන් ඇති කියලා නැගිටින්න පුටුවේ. ගුරුවරුන්ට ඔහමද බරණ කතා කරන්නේ? යනවා එළියට. යන්නයි කිව්වේ එළියට. යන්න. ඇති බරණ ඇති දැන් නවත්තන්න. ඇති බරණ තුන්න ගෙදර වැඩ කරන් ඇවිල්ලා. කොච්චර වාත් දඟ වැඩමයි කරන්නේ. අල්ල ගන්නව කන් දෙකෙන්. කන් දෙකෙන් අල්ල ගන්නවා. කොහෙ මොකද්ද? අත් දෙකෙන් කන් දෙක මාරු කරලා අල්ල ගන්න. ළමයෝ අල්ල ගන්න. අනේ ළමයෝ බරණ නේ මම බරුණ ටීචර්. මමත් කැමති නෑ ළමයිනේ ඔයගොල්ලන්ට බද දෙන්න මේ තරම්. හරි. පහලට යනවා නැගිටිනවා. කරනවා. කරන්න. හරි. අනේ බරණ ඇති පුතේ ගුරුවරුන්ට කතා කරන්න දෙන්නේ නෑ අම්මපා. අපි මෙච්චර කාලම් බැසුනේ මේකද? යන්න. එළියට ගිහින් දන ගහගෙන කර. යන්න. අනේ පුතේ නවත්තන්නකෝ. බරණ කණෙන් ඇදලා එළියට දාන්න කලින් යන්න. මගේ හොඳටම යකා ඉල්සියා කියන්නේ 10ට ගණන් ගන්න කලින් යනවා. 1 2 3 4 5 6 7 8 9 එන්නද? ආයි පැත්ත බලන්න ගෙන්න බා. අනේ මන් දන්නේ මේ ළමෙන් කවද එන්නේ කියලා. අයියෝ.
ළමයිනේ ඔයගොල්ලෝ දංග වැඩ කරලා මට අහුවුණා. අර බරණව දැම්මා වගේ කණෙන් ඇදලා එළියට දාන්නේ. හරි? කණෙන් ඇදලා